කැලෑව මැද බොහෝ ගස් අතරේ පුංචි පූස් පැටියෙක් තනිවම සිටි. ඔහුගේ ඇස් දෙක කඳුළු වලින් පිරීලා. හදවත ගැහි ගැහි එයාගේ ගෙදර අයත් නැතිව යාළුවොත් නැතිව සිටි. ඔහු තනියම මට බයයි. පූස් පැටියා අඬයි. එවිට ගස් අතරින් සද්දයක් ඇසෙයි. වලාකුළු පාවෙමින් අහසේ තියෙනවා. ගස් අතර සැඟව සිටි පුංචි හාවෙක් පැමිණෙයි. "ඇයි පුංචි පැටියා, ඔයාට මොකද්ද උනේ?" කියලා හාව අහන විට "මගේ මව්පියෝ නැහැ. මම කෑම නැතුව ඉන්නේ. මගේ යාළුවොත් නැහැ." පූසා කියයි. "එහෙනම් මාත් එක්ක එන්න. අපි එකට කෑම හොයමු. මං ඔයාට යාළුවෙක් වෙන්න කැමතියි." හාව සිනාසිමින් කිව්වා. ඔවුන් දෙදෙනා එකට කැලෑවට යමින් කෑම හොයයි. සෙල්ලම් කරති, සිනාසෙති. හාව හොඳ යාළුවෙක් වුණ නිසා පුංචි පූස් පෙටියා තනි වෙලා හිටපු දුක අමතක වෙයි. අලුත් යාළුවෙක් සමග ආලෝකමත් ජීවිතයක් ආරම්භ කරයි. "ඔයා නිසා මම ආයෙත් hina වෙන්න පටන් ගත්තා." පූසා හාවට කිය. පූස් පැටියා කවදාවත් හාපෙන්චාව අමතක කරේ නෑ. ඔන්නේ යාළුවනේ, මතක තියාගන්න ඕනේ. අපේ හොඳම යාළුවෝ කවදාවත් අමතක කරන්න හොඳ නෑ.